අද 2025 මැයි 10 දවස් 7න් උපරිම බර ප්‍රමාණයක් අඩු කරන weight loss challenge එකේ අද අපේ 7 වෙනි දවස. අපි දැන් බලලෙමු දවස් 7 ආරම්භයේදී දවස් 6ක් අවසානයේ දවස් 7 පටන් ගැම්මේ අපේ බර කොහොමද තියෙන්නේ කියලා. අද 2025 මැයි 10 අපි දැන් අපේ බර බලලෙමු. අද වෙනකොට අපේ බර තියෙන්නේ කිලෝ 71යි ග්‍රෑම් 250යි. අද වෙනකොට අපේ බරෙහි අඩුවීම කිලෝ 5යි ග්‍රෑම් 400යි අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේ 7 වෙනි දවසනේ අපි යන්නේ. මේ දවස් 6ක් අවසානයේ තමයි මේ බර අඩුවීම අපේ පෙන්වන්නේ. අපි දැන් බලමු අද දවසේ අපේ බර අඩු කරගන්න මොන වගේ ප්ලෑන් එකක්ද අද දවසේ අපි ක්‍රියාත්මක කරන්න කියලා. මුලින්ම අපි යමු වර්ක්අවුට්ස් පැත්තට. අද අපි පැයක් වර්ක්අවුට්ස් කරනවා. පැය වර්ක්අවුට්ස් කරන්නේ අපි කරන්නේ ඇවිදීම සහ දිවිවීමේ එකතුවක් තමයි කරන්නේ. අපි මුලින්ම සාමාන්‍ය වේගයෙන් ඇවිදින්න ගන්නවා. ඊට පස්සේ අපි වේගය වැඩි කරලා වේගයෙන් ඇවිදින්න ගන්නවා. ඊටත් පස්සේ අපි සාමාන්‍ය වේගයෙන් දුවන්න ගන්නවා. ඊළඟ පියවර අපේ උපරිම වේගෙන් දුවන්නේ. වාට පුළුවන් උපරිම වේගෙන් ඔයා දුවන්න පටන් ගන්නවා. ඒ විදිහට අපි පැයක් ඇතුළත ඒ විදිහට ඒක දිගටම අපි කන්ටිනියු කරගෙන යනවා. ඒ කියාදා. එහෙම තමයි අපි පැයක් වර්ක්අවුට්ස් කරන්නේ. අපි දැන් බලමු අපේ වතුර ගැන. අද වෙනකොට අපි වතුර ලීටර් කීයක් බොනවද කියලා. අදත් අපි වතුර ලීටර් 3ක් අපේ බීමට ගන්නවා. වතුර ලීටර් 1.5ක් අපි ලුණු දාලා තමයි අපේ භාවිතයට ගන්න. අපි දැන් යමු අපේ කෑම පැත්තට. අපි බලමු අද වෙනකොට අපිට කෑමට අද මොනවද තියෙන්නේ කියලා. ඒ 23ක පාස්ටින් එකකට පස්සේ අපි අපේ කෑම ගන්න යන්නේ. අපි 4 වෙනි දවසේ ඉඳන්ම දිගටම දවසටම එක වේලයි ගත්තේ. ඒතකොට අදත් අපි එක වේලයි අපේ කෑමට ගන්නෙ. පැය 23කට පස්සේ තමයි අපි අපේ පාස්ට් එක බ්‍රේක් කරලා කෑම ගන්න යන්නේ. ඊයේ දවසේ අපි අපේ පාස්ට් එක බ්‍රේක් කරලා කෑම ගත්තේ පැය 21කට පස්සේ. අද අපිට තියෙනවා චිකන් ෆ්‍රයි කරලා තියෙන්නේ. චිකන් ග්‍රෑම් 250ක් ෆ්‍රයි කරලා තියෙනවා. බිත්තර දෙකක් ඔම්ලට් දාලා තියෙනවා. මේ කෑම දෙකම ඔයාලා දන්න ඕනේ හොඳට මේදේ බහුල ආහාර. මේදේ සහ ප්‍රෝටීන බහුල ආහාර තමයි අපි වැඩිපුර ගන්න මේ දවස් 7 ඇතුළත. ඔයාලට කියනවා නම් මේ චිකන් එක හදලා තියෙන්නේ ෆ්‍රයි කරලා ඒකට සුදු ලුණු ඇඩ් කරලා තියෙනවා. රයිට්? හරි අපි එහෙනම් අපේ කෑමක් ගමු. මේ සතිය අපේ කෑම ෂෙඩියුල් එක ගැන කියනවා නම් අපි පළවෙනි දවස් 4ම නිරාහාරව හිටියේ. ඒ දවස් 4න් පස්සේ අපි 5 6 7 යන දවස්වල දවසටම එක ආහාර වේලයි ගත්තේ. ඒ විදිහට තමයි අපි අපේ කෑම ෂෙඩියුල් එක කරගෙන ගියේ. දැන් මේ දවස් 7ක් ආරම්භයේදී මේ යන්නේ. දැන් අපි බලමු හෙට වීඩියෝ එකේ. අපිට දවස් 7ක් අවසානයේ අපේ බර දවස් 7ක් අවසානයේ අපිට කොච්චර අඩු කරගන්න පුළුවන් වුණාද කියලා අපි බලමු හෙට වීඩියෝ එකේ. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. හෙට හමු වෙමු.